Welcome to my channel. ආදරණීය හැම හදවතකටම සුබ දවසක් කියලා INC Happy Family YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු අද මගේ personal blog එක මම අද පටන් ගත්තා. ජපානයේ දැනට මම ජීවත් වෙන්නේ ජපානයේ. ඉතින් ජපානයේ කියතෝ වල තිබෙන විදේශ සංචාරකයන්ගේ වගේම ජපාන ජාතිකයන්ගේ ඉතාමත් දැඩි ලෙස ආකර්ෂණය දිනාගත් ප්ලේස් එකක් තමා අරශියාම කියන්නේ. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ අරශියාම වලට අරශියාම බැම්බු ෆොරස්ට් එක බලන්න. ඒ වගේම අරශියාම බැම්බු ෆොරස්ට් එක වගේම අද ප්ලේසස් අරශියාම වල බැම්බු ෆොරස්ට් එක ළඟ ප්ලේසස් ගොඩාක් තියෙනවා. අද අපි මේ හැම ප්ලේසස් එකක්ම බලන්න යන්නේ. ඉතින් ජපානයේ මේ සුන්දරත්වයේ දකින ගමන් ඔයාලගේ ජීවිතයට වටිනා මොටිවේෂන් එකක් ලබා ගන්නත් පුළුවන්. INC Happy Family YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට. එහෙනම් ඉතින් අද මමයි හස්බන්ඩුයි අපි දෙන්නම ඇවිත් ඉන්නේ අරශියාම බැම්බු ෆොරස්ට් එකට යන්න. එහෙනම් ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක අරශියාම බැම්බු ෆොරස්ට් එක බලන්න යන්න. මේ ගෙවෙන්නේ සමයගේ අවසන් කාලය දැන් ඉතින් ටික සීතලයි. දැඩි අර තදට තිබ්බ අවරශ්නය දැන් නැති නිසා ෆොරිනස්ලා ගොඩක් දෙනෙක් දැන් ජපානයේ විසිටින් වලට එනවා. ඉතින් කියතෝ වලට එන හැම ෆොරින් කෙනෙක් වගේම අනිවාර්යයෙන්ම බලන්න එන මේන් ප්ලේස් එකක් තමයි අරශියාම කියන්නේ. ඔයාලට ඉතින් මේ වීඩියෝ එකේ පේනවා ඇති ෆොරිනස්ලා ගොඩක් දෙනෙක් හිටියා ඊ අරශියාම වල. ඒ මොකද දැන් සමයක අවසන්නේ ඉතින් ලොකුවට අවරස්නයක් නැහැ. ඉතින් සාමාන්‍ය සීතලක් තියෙන්නේ. සීතලත් විඳින ගමන් ඉතින් බැම්බු ෆොරස්ට් එකේ ලස්සන හරියට ලස්සන විඳගන්න පුළුවන්. යන්නේ නිසා ඉතින් ෆොරිනර්ස්ලා ගොඩක් දෙනෙක් මේ දවස්වල කියතෝ වලට එනවා. කියතෝ වලට විතරක් නෙමෙයි ඉතින් ජපානයේ අනිත් ප්‍රදේශවලටත් එනවා. ජපානයේ සුන්දරත්වය දකින්න. මෙන්න මේ මිහිරි වාදනයට අපි දෙන ටිකක් වෙලා සවන් දීලා ඉවර වෙලා බැම්බු ෆොරස්ට් එකත් බලලා අපි අපේ ඉතිරි ගමනාන්තය සඳහා සූදානම් වුණා. ඔයාලා එහෙනම් බලන්නකෝ අපි ඊළඟට අරශියාම වල බලන්න යන්නේ මොකක්ද කියලා. හරි ලස්සන කතාවක් තියෙනවා. මේ ලෝකේ සුන්දරත්වය තියෙන්නේ අපි ෆෝන් එකෙන් බලන වීඩියෝ එකෙන් නෙමෙයි කියලා. එහෙනම් කොහොමද මේ ලෝකේ ඇත්තම සුන්දරත්වය ඇත්තම ලස්සන අපිට දකින්න පුළුවන් වෙන්නේ අපි අපේ ඇස් වලින් දකිනකොට. ඒ කියන්නේ තමන්ගේ ඇස් දෙකෙන් මේ සියසින් මේ ලෝකයේ දකිනකොට මේ ලෝකයේ පුදුමාකාර ලස්සනක්. ඒ ලස්සන බවත් එක්ක අපිට දැනෙන සොදුරු හැඟීම කියලා නිම කරන්න බැරි තරම් දෙයක්. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අරශියාම වල තියෙන රිවර් සයිඩ් එකට. එහෙනම් ඉතින් ඔයාලත් එන්න දැන් අපි දෙන්නත් එක්ක හස්බන්ඩ්යි මමත් එක්ක අරශියාම එකේ බෝට් රයිඩ් එකක් යන්න. ගොඩක් කල් ඉඳලා ඉතින් අපි දෙන්නා ප්ලෑන් කරලා බලාගෙන හිටපු ගමනක් තමයි අද මේ ඇවිත් ඉන්නේ. එහෙනම් ඉතින් එන්න අපි දෙන්නත් එක්ක අරශියාම රිවර් සයිඩ් එකේ බෝට් රයිඩ් එකක් යන්න. මේ සුන්දරම සුන්දර අරශියාම රිවර් එකේ ඔන්න මමයි හස්බන්ඩ්යි දැන් ඉතින් රෙඩි වෙන්නේ බෝට්ටු සවාරියක් යන්න. යෙන් 2000ක ටිකට් එකක් තමයි ගන්නේ. පැයක කාලයක් ලබා දෙනවා. අපිට එයාලා රිසිට් එකක් දෙනවා ටිකට් එකත් එක්ක ස්ටාර්ට් ටයිම් එක වගේම ඉන් ටයිම් එක. ඒ පැයක කාලය ඇතුළතදී මේ රිවර් එක ඉතින් ගොඩාක් දුර තියෙනවා. ඒ රිවර් එකේ ඔයාලා කැමති සීමාවකට ගිහිල්ලා ඔයාලට එන්ජොයි කරලා එන්න පුළුවන්. මේ බෝට්ටුව ගත්ත තැනට දෙම තමා නැවතත් අපි මේ බෝට්ටුව බාර දෙන්න ඕනේ. අපි අර ඉන් කරන ටයිම් එකට.
ඔයාලට දැන් ඔය පේනවා ඇති වීඩියෝ එකේ පොඩි වැහි පොදක් කැටෙනවා. අපි ඉතින් අපි බෝට්ටු සවාරිය ආරම්භ කරනකොටම චූටි වැස්සක් පටන් ගත්තා. ඒත් ඉතින් අපි අපේ ගමන නතර කරේ නැහැ. අපි දෙන්න ගොඩක් සතුටින් ඉතින් අපේ ගමන ආරම්භ කරා. අපිට නමුත් පැයක කාලෙම සම්පූර්ණ කරන්න බැරි වුණා. විනාඩි 20ක් විතර තමා අපි ඉතින් බෝට්ටු සවාරියේ හිටියේ. මොකද විනාඩි 20කින් පස්සේ ගොඩක් තදට වැස්ස පටන් ගත්තා. මේ විනාඩි 20 ඇතුළතදී ලස්සන ෆොටෝස් ටිකක් ලස්සන වීඩියෝස් ටිකක් එහෙම අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් මගේ හස්බන්ඩ් තමා මේ බෝට්ටු සවාරියේ බෝට්ටු අරගෙන ගියේ. පුදුමාකාර තරම් මනසට නිදහසක් දැනුණා. මොකද මේ ලෝකේ මට ඇරුණහම මම වැඩිපුරම ආදරය කරන කෙනා මගේ හස්බන්ඩ් එක්කනේ මේ ගමන ගියේ. ජීවිතේ අපි හැමෝම කැමති මානසික නිදහස සතුටත් එක්ක ජීවත් වෙන්න. අපි වැඩිපුරම ආදරය කරන කෙනත් එක්ක. ඉතින් අන්න ඒ නිසා මේ බෝට්ටු සවාරිය නම් පුදුමාකාර සතුටක් ගෙන දුන්නා. ඔට දැන් අපි අර්ශයාම වල බැම්බ ෆොරස්ට් එක බලලා ඊට පස්සේ රිවර් සයිඩ් එකට ගිහිල්ලා රිවර් සයිඩ් එකේ ඊට පස්සේ අපි බෝට් රයිඩ් එකක් එහෙම ගිහිල්ලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ තෙන්රිජ් ටෙම්පල් එක. අර්ශයාම වල තෙන්රිජ් ටෙම්පල් එක කියන්නේ ඊටාම පුරාණ ඓතිහාසික ටෙම්පල් එකක්. අපි දැන් එහෙනම් බලමු මේ තෙන්රිජ් ටෙම්පල් එක කොහොමද කියලා. මේ තෙන්රිජ් ටෙම්පල් එකේ ලස්සන බලන්න. එහෙනම් දැන් එන්න ඔයාලා මාත් එක්ක. අර්ශයාමවල හදලා තියෙන මේ තෙන්රිජ් ටෙම්පල් එක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක්. මේ දේවාලය ගොඩනගලා තියෙන්නේ 14 වන සතවර්ෂය කියලා තමයි කියන්නේ. මෙහි සෙන් බුද්දිසම් වල අග්‍රගණ්‍ය මනෝභාවය පෙන්වන විදිහට තමා මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. විදේශීය සංචාරකයන්ගේ ගොඩාක්ම ආකර්ෂණය දිනා ගන්න එක හේතුවක් තමා ජැපනීස් කල්චර් එකට අදාළව ජැපනීස් ගාඩන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහට එනවනේ ඕතම් එක. මේ ඕතම් එකේදී මේ ගස්වල කොල්ල රත්තු තැඹිලි ඒ වගේම ලස්සන කහ පාටට හුරු වෙලා මික්ස් වුණ කලර් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ඕතම් එකේ ඒන පාටත් එක්ක ඕතම් එකේ හැම ගහක්ම ලස්සන පාටක් එනවනේ. ඉතින් එතකොට ඒ ඕතම් ලීව්ස් එක්ක මේ පරිසරය හරිම සංසුන් වෙනවා. ඕතම් එකට මේ පන්සල පුදුමාකාර තරම් ලස්සනයි. ඉතින් අන්න ඒ කාලයේදී ඕතම් එකට මේ පන්සල බලන්න විදේශීය සංචාරකයන් ගොඩ දෙනෙක් එනවා. අපි බලමු ඕතම් එකේදීත් අපිට අර්ශයාම යන්න පුළුවන් වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ තෙන්රිජ් ටෙම්පල් එකේ වීඩියෝ එකකින් ඕතම් එකේ ලස්සනත් අපි ඔයාලට පෙන්නන්නම්කෝ. තෙන්රිජ් ටෙම්පල් එක ළඟ තමයි මේ ජැපනීස් ෆුඩ් ස්පාක් එක තියෙන්නේ. ජපන් සංස්කෘතියට අනුව සකස් කරන ලද හැම ජපන් කෑමක්ම මෙතන තියෙනවා. ඉතින් ඔයාලා ආස කෑමක් මෙතනදී මිලදී ගන්න පුළුවන්. අපි දෙන්නත් එක්කත් මේ ෆුඩ් පාක් එක පොඩ්ඩක් බලන්න ගියා. බලන්නකො කොයිතරම් ලස්සනද කියලා. අපි ආදරය කරන කෙනත් එක්ක නේද අපි ජීවිතේ වැඩිපුරම සතුට දැනෙන්නේ. අපි ආදරය කරන කෙනත් එක්ක ඉන්නකොට අපි මේ වගේ ලස්සන දේවල් බලන්න යනකොට ඇවිදින්න යනකොට ඒ දැනෙන සතුට කියලා නිම කරගන්න බැරි තරම්. මොකද අපි හැමෝම හොයන්නේ ජීවිතේ මානසික නිදහසනේ. ඇත්තටම මානසික නිදහස කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන්ම අහලා බලන්නකෝ. එතකොට ඔයාට තේරෙයි මානසික නිදහස කියන්නේ අපි වැඩිපුරම ආදරය කරන කෙනත් එක්ක අපේ ජීවිතේ සතුටින්ම ඉන්න කාලය තමයි කියලා. අපේ ජීවිතේ ඇත්තම මානසික නිදහස. ජැපනිස් කෑම බැලුවට අපි දෙන්නම ජපන් කෑම කන්නේ නැති නිසා අපි දෙන්න දවල්ට කන්න ගියේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. ලොකු බඩගින්නක හිටපු නිසා අපිත් දෙන්නම රාමෙන් කන්නේ නැතුව ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අපි දෙන්න ආසම කෑම ඕඩර් කරලා ඉතින් දවල් කෑම කෑවා. දවල් කෑමෙන් පස්සේ අපිට ආයෙ වෙන කොහෙවත් ඇවිදින්න යන්න උනේ නැහැ. මොකද අර්ශයාම වලට තදටම වහින්න පටන් ගත්ත නිසා අපි දෙන්න ඉතින් ගෙදර ආවා. හැබැයි අපි අර්ශයාම වලින් අපි ඉන්න දිහාට එනකොට අපේ පැත්තට නම් ටිකක්වත් දැස්ස තිබුණේ නැහැ. ওই විදිහට තමයි ඉතින් අද දවස ගෙවුනේ. අද දවස හරිම ලස්සන දවසක්. තවත් මේ වගේ ලස්සනම වීඩියෝ එකකින් හමු වෙන තෙක් ආදරණීය හැම හදවතකටම සුබ දවසක්.